ඔයාලට ආදරයෙන් පිළිගන්නවා මගේ අලුත් vlog එකට. ඉතින් ගොඩ දවසකට පස්සේනේ මම ඕගොල්ලන්ට vlog එකක් ගෙනාවේ. ඉතින් ගොඩාක් වැඩ තිබ්බ හින්දා මට vlog එකක් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඒ වුණත් ඉතින් මට ඕගොල්ලන්ව අමතක කරන්න බෑනේ. මම ඕගොල්ලොන්ට එක්ක ඉන්න ආසයි දිගටම. ඉතින් ඒ නිසා මං හිතුවා මේ පාර ගෝල්ඩන් වීක් එකට ගිය තැන් ඕගොල්ලොන්ට එක්ක බෙදා ගන්න. එන්නකො එහෙනම් මේ පාර මාත් ගෝල්ඩන් වීක් එකට කොහෙද ගියේ කියලා බලන්න. ඉතින් මේ පාර අපි ගෝල්ඩන් වීක් එකට චුට්ටක් ළඟ තැනකට තමයි ගියේ. පැය දෙකමාරක වගේ දුරක ප්‍රමාණයක තැනකට තමයි ඉතින් අපි ගියේ. ඉතින් අපි යන්නේ ස්පේමුරා. ස්පේමුරා කියලා කියන්නේ ස්පාඤ්ඤ ගමක්. අන්න එහෙනම් අපි ෆයිනලි ආවා. පැය දෙකමාරක් ගියා අපිට මෙතෙන්ට එන්න. ඉතින් එහෙනම් අපි දැන් යමු. ඔන්න ඕගොල්ලන්ට දකිද්දිම පේනවා ලොකු රෝලර් කෝස්ටර් එකක් තියෙනවා. හැබැයි මම නම් ඒකේ ගියේ නැහැ. මේක ගමක් උනාට ඒකේ බලන්න දේවලුත් තියෙනවා, සෙල්ලම් කරන්න දේවලුත් තියෙනවා. හරිම ඒ කියන්නේ ෂොක්. ඉතින් එන්නකො එහෙනම් දිගටම මොකද අපි කරන්න කියලා බලමු. ඉතින් අපි වාහනේ පාක් කරලා ඊට පස්සේ අපි ගියා පයින් එන්න උනා අපිට. මොකද අපිට ළඟම චූෂජෝ එකේ පාක් කරන්න බැරි වුණ හින්දා අපිට එන්න දුර චූෂජෝ එකේ පාක් කරලා අපිට එන්න උනා ටිකක් දුර. ඔන්න ඉතින් දැන් අපි යන්නේ ටිකට් ගන්න. ඔන්න ඉතින් අපි ටිකට් අරගෙන එන්ට්‍රන්ස් එකෙන් ඇතුළු වුණා. ඇතුළු වෙච්ච ගමන් ඉතින් ගොඩාක් අය ෆොටෝස් ගහනවා. මමත් ගැහුවා ඉතින්. ඊට පස්සේ ඔන්න ඉතින් අපි යමු ඇතුළට. බලන්නකො හරිම ලස්සනයි. ඉතින් ඒගොල්ලෝන්ගේ ස්පාඤ්ඤ විදියට තමයි මේ ගොඩක් කඩ තිබ්බේ. මේ ගොඩක් කඩවල ඇතුළේ තිබ්බේ ස්පාඤ්ඤ දේවල්. හරිම දමම දැකලා නැති දේවල් ගොඩාරියක් තිබ්බා. ඉතින් ඇත්තටම හරි ෂෝක්. ඉතින් පුළුවන් නම් ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. මේක තියෙන්නේ මිය කෙන් එකේ. ඔන්න ඉතින් අපි යන්න හදන්නේ පළවෙනි ගේම් එක. මේක ගොඩනැගිල්ලක් ඇතුලේ තියෙන රෝලර් කෝස්ටර් එකක්. මේක ටීම් එක මේ රෝලර් කෝස්ටර් එක යන්නේ කර්මාන්ත ශාලාවක් ඇතුලේ කියන එක තමයි ඒගොල්ලොන්ගේ මේ වෙලා තිබ්බේ. ඉතින් අපිට රෝලර් කෝස්ටර් එකේ ඇතුලේ යද්දි වීඩියෝස් කරන්න බෑ. මොකද ෆෝන් ඔක්කොම තියලා තමයි යන්න ඕනේ සේෆ්ටිය වලට. ඉතින් රෝලර් කෝස්ටර් එක ගිහිල්ලා ආවා. ඇත්තටම හොඳයි. චුට්ටක් බය වුණා මුල් ටික. ඊට පස්සේ නම් ෆන්. ඊට ඉතින් මෙන්න මේ වගේ ලස්සනට යන්න වටේ බලන්න පුළුවන් අපිට. හරිම ලස්සනයි. ස්පාඤ්ඤයේ බලකොටුවක් වගේ කියන්නේ මාලිගාවක් වගේ තැනක්. ඉතින් මේකේ ගොඩක්ම තිබ්බේ මාලිගාවේ හිටපු අය පාවිච්චි කරපු දේවල්. ඇත්තටම රජතුමායි රජිනයි පාවිච්චි කරපු දේවල්
තමයි තිබ්බේ. ඉතින් බලන්නකෝ ඒගොල්ලන්ගේ මාලිගාව හරිම ලස්සනයි ගොඩක්. ඉස්සරහට අපිට ඒගොල්ලන්ගේ මාලිගාවේ ඇත්ත ෆොටෝ එකක් හම්බෙනවා. මේ තියෙන්නේ ඒක තමයි. මේ කිට්ටුවම තියෙනවා ඒක මම ඔයාලට පෙන්නන්නම්. ඒක අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේදී ඔයාලට දකින්න පුළුවන් වේවි. වගේම ඒගොල්ලන්ගේ බැලුවාම මේ වටේ යනකොට අපිට ඒගොල්ලන්ගේ ස්ක්‍රීන් එක ඒක දාලත් පෙන්නනවා. මේ කොයි වගේ මාලිගාවක්ද තිබ්බේ කියලා. ඉතින් අපි පල්ලෙහා තට්ටුව බලලා දැන් මෙහෙමම උඩ තට්ටුවට යනවා. මේක ගොඩක් ලස්සන තැනක්. ඇත්තටම මේ ගොඩක් සතුටුයි මේ වගේ තැනක් දකින්න ලැබිච්ච ගැන. මොකද අලුත්ම අත්දැකීමක් මේක. අනිවාර්යෙන්ම ඕගොල්ලොත් ගිහිල්ලා බලන්න. අපිට ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. බලන්නකො මට දැන් හම්බෙච්ච දේ ඇත්තටම හරි ලස්සනයි එතන. මට නම් මාරම ලස්සනක් තියෙන එතන. මම ගොඩක්ම ලස්සන තැනකට දැක්කේ එක තැනක් තමයි මෙන්න මෙතන. හරිම ලස්සනයි එතන. ඊට පස්සේ අපි එළියට ඇවිල්ලා ඔන්න ඉතින් සෙල්ලම් කරන්න පටන් ගත්තා. මේ යන්නේ බෝට් එක. මේකේ වටේ යන්න තියෙන ඉතින් මේකේ අපි ළඟට යනකම් ඒකේ වතුර වැටෙනවා. ඊට පස්සේ අපි ළඟට ගිහාම ඒක නතර වෙලා ඊට පස්සේ අපිට යන්න දීලා ආයෙ පටන් ගන්නවා වැස්සක් වගේ. ඉතින් බලන්න වීඩියෝ එකේදී ඔයාලට ඒක දකින්න පුළුවන් වේවි. ඉතින් මේ වටේ යනකොට ඒගොල්ලෝගේ මාලිගාවක් විදිහට හදලා තියෙනවා. ඒකට ඒගොල්ලෝගේ තව ලස්සන තැන් කිහිපයක් මේගොල්ලෝ මේ හදලා තිබ්බා. එහෙනම් බලන්නකෝ වීඩියෝ එක.
තියනවා සෙල්ලම් කරන්න. මං ඔය බැලුමෙත් ගියා. ඊට පස්සේ ඔය රෝලර් කෝස්ටරෙත් ගියා. ඊට පස්සේ ලොකු රෝලර් කෝස්ටරේ හැරෙන්න අනිත් හැම එකේම ගියා. ඔය මං දැන් ඔයගොල්ලන්ට පේන මේ ලොකු රෝලර් කෝස්ටර් එකත් ගොඩක් බය හිතුණා. ඉතින් බය දේවල් කරන්න චුට්ටක් බයයි. ඉතින් ඒ නිසා මං ඒක හැරෙන්න අනිත් ඔක්කොම ගියා. දැන් බලන්නකො ඔය වගේ දේ රෝලර් කෝස්ටර් එක යන්නේ ඕගොල්ලොත් බය හිතෙනවා අනිවාර්යයෙන්ම. මං නගෂිම ස්පාලෑන්ඩ් එකේ නම් ගිහින් තිබ්බා. ඒවට මේකේ නම් මං ඇත්තටම යන්න බය වුණා කරකවනවා හින්දා. අපි දැන් ඊළඟට යන්න හදන්නේ පුංචි කොච්චි. කොච්චියේ මුළු ස්පේන් වරා එක වටේම එකයි යනවා ඒගොල්ලෝ. තියෙන තැන් මොනවාද සෙල්ලම් කරන්න තියෙන තැන්, එතකොට තව බලන්න තියෙන තැන්, අපිට ලාමාන්නෙන් ගිහිල්ලා බලන්න බැරි තැන්, වතුරේ තියෙන තැන්, හැමදේම ඒගොල්ලෝ එකෙන් එක විස්තර කරලා අපිට මේ ලස්සනටම පෙන්නනවා. ගොඩක් වෙලාවට විනාඩි 20ක් වගේ මේ ට්‍රේන් එක වටේ යනවා. හරිම ෂෝක්. ඉතින් බලන්නකෝ මං වීඩියෝ එකේ තියෙනවා ඒගොල්ලෝ අපිට පෙන්නන තැන් ඔක්කොම. ඉතින් අපි මේ ඔක්කොම සෙල්ලම් ඉවර කරලා ඊට පස්සේ අපි ආවා මේගොල්ලන්ගේ පැරඩ් එක බලන්න. ඉතින් බලන්නකෝ මම මේක ඔයගොල්ලන්ට ඔරිජිනල් සවුන්ඩ් එකෙන් දෙන්නම්.
One